CSS ගැන උගන්වන්න තියෙන්නේ. හරිද? CSS කියන්නේ Cascading Style Sheet. Style. ප්‍රගමන රටා පත්‍රිකා. මේකනොත් අනිවාර්යයෙන්ම එනවනේ HTML, CSS, PHP වලින් එන්නේ. ප්‍රශ්නේ. දැන් ස්ටයිල් කියන වචනේ ගන්නකොට Cascading Style Sheet. අපි අයි ස්ටයිල් කරන්නේ ඒක ස්ටයිල් කරන්නේ. ස්ටයිල් කරන්නේ වෙන මොනකටවත් නෙවෙයි අපේ පෙනුම වැඩි දියුණු කරගන්නනේ බාහිර පෙනුම. තවත් ලස්සනට පේනවා වුණාම තමයි ස්ටයිල් කරන්නේ. ඉතින් ඒ වගේම තමයි වෙබ් පිටුවකත් පෙනුම වැඩි දියුණු කිරීම සඳහා අපි CSS පාවිච්චි කරනවා. HTML වලනුත් ඔයාලා දැක්ක ලස්සන කරන්න පුළුවන් වෙබ් පිටුවක්. අර ෆොන්ට් ටැග් එකකින් අකුරු වලට පාට දාන්න පුළුවන්. වගුවකට පාට දාන ඒවා එහෙම කරන්න පුළුවන්. නමුත් HTML වල හැඩසව් කිරීම වලට වඩා වැඩි හැඩසව් කිරීම ප්‍රමාණයක් CSS වල තියෙනවා. හරිද? කරන්න පුළුවන්. සහ CSS වලින් කරන එක ඔයාලට තේරෙයි HTML වලින් කරනවට වඩා ගොඩක් වාසිදායකව ඒ කියන්නේ පහසුවෙන් කරගන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. එතකොට බලමුකෝ වෙබ් පිටුවක පෙනුම වැඩි දියුණු කිරීමට භාවිත කරන CSS වල වාසි තියෙනවා. වාසි වලට මේවා ලියන්න බෑ. මෙම උපදේශනකේත විවිධ ස්ථානයන්හි අඩංගු කිරීමක් සිදු නොකර එක් ස්ථානයක අඩංගු කර සමස්ත වෙබ් අඩවියේ සෑම පිටුවකටම මේ සම්බන්ධ කිරීමට CSS මගින් හැකියාව ලැබෙනවා. මම කියන්නේ CSS වල වාසි ගොඩක් තියෙයි කියලා HTML වලින් කරන හැඩසව් කරනවට වඩා වෙබ් පිටුව අපිට 10ක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් HTML වලින් කරොත් ඔයාලට තේරෙනවා ඒන් වෙබ් පිටු 5ක වගු තිබ්බ කියලා හිතන්නකෝ. එතකොට මේ වෙබ් පිටු පහේම වගු වලට BG කලර් ලියන්න ඕන, බෝඩර් කලර් ලියන්න ඕන, අකුරු වල පාට වෙන වෙනම ලියන්න යන වෙනවා අර ටැග් එක ඇතුලේ, ටේබල් ටැග් එක ඇතුලේ. නමුත් CSS වලින් අර වෙබ් පිටු 10කටම එක CSS කෝඩ් එකක් ලියවම ඇති. ඒකෙන් අර මුළු වෙබ් පිටු 10ම හැඩසව් කරන්න පුළුවන්. ඒක ලොකු වාසියක්. ඊට පස්සේ CSS වලින් අකුරු වර්ණ අකුරු සකස් කරන්න පුළුවන්, සයිස් ලොකු පුංචි කරන්න පුළුවන්, එකල කරන්න පුළුවන්, පාට දාන්න පුළුවන්, රේඛා නිර්මාණය කරන්න පුළුවන්, තිරස් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හරිද? එතකොට අපි බලමු වෙබ් පිටුවකට CSS දාන්න පුළුවන් විදි ප්‍රධාන ආකාර 3ක් තියෙනවා. එකක් තමයි පේලිය තුලම අන්තර්ගත කිරීම. ඉන්න ටැග් එක තුලම HTML ටැග් එක තුලම CSS අන්තර්ගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා අභ්‍යන්තරව අන්තර්ගත කිරීම. හරිද? internal style sheet තියෙනවා. එහෙම නැත්නම් තියෙනවා මේකේ අනිත් පැත්ත බාහිරව අන්තර්ගත කිරීම external style sheet. පේලිය තුලම දාන්න පුළුවන් inline, අභ්‍යන්තරව දාන්න පුළුවන් internal, external. ඌ වලින් ප්‍රශ්න අහනවා. අපි බලමු දැන් කොහොමද කරන්න පුළුවන් කියලා. මාතෘකාව ලියන්නකො මෙහෙම. වාසි ටික මම පස්සේ දෙන්න. කියලා දුන්නාට පස්සේ ඔයාලට වාසි නිකම්ම හිතා ගන්නත් පුළුවන්.
එන අය කවුද? අනේ තව කවුරු හරි එක්කෙනෙක් ලියනවා වෙන්න. හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු. වාසි ටික පස්සේ මම දෙන්නම්. ඒතර එහෙනම් CSS දාන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. inline පුළුවන්, internal පුළුවන්, external පුළුවන්. මුලින්ම බලමු මොකද්ද syntax එක. මොකද්ද කාරක රීතිය CSS ලියන්න තියෙන කියලා. හරිද? එතකොට මුලින්ම අපි select එක ලියන්න ඕන. select එක කියලා කියන්නේ මම උදාහරණයක් පෙන්නන්නම්. එතකොට තේරෙයි. මොන බලන්න. ඡේදයක් දානවා නම් HTML ලේසි වෙන හේතුව අර ඉංග්‍රීසි වචනම තමයි පාවිච්චි කරන්නේ. ඡේදයක් දානවා නම් අපි පාවිච්චි කරන්නේ p tag එකනේ. එහෙනම් select එක වෙන්නේ p paragraph එකට දාන්න. ඊට පස්සේ select එක ලියලා අනිවාර්යයෙන්ම සංගල වරහන් අරින්න ඕන. ඇරලා ඒක ඇතුලේ ලියනවා මොකද්ද property එක. property කියලා කියන්නේ මොකද්ද යාගේ විශේෂ ලක්ෂණය සහ ඒකට අදාළ අගය මොකක්ද. property 1 ඒ property එකයි value එකයි අගයයි වෙන වෙන්නේ කෝලන් එකේ නැත්නම් තිත් දෙකේ. හැම එකක්ම ලියලි ඉවරලා අගට සෙමිකෝලන් දාන්නම ඕන. මම කිව්වේ විභාගෙදී ළමයින්ගේ ලකුණු කැපුවා කියලා. සෙමිකෝලන් දාලා නැති වුණාම තව මොනවා හරි ලක්ෂණයක් තියෙනවා නම් ඒක ලිව්වා. තිත් දෙක තිබ්බා. එයාගේ අගේ ලිව්වා සෙමිකෝලන් දැම්මා. අන්තිමට අර ඇරපු සංගල වරහන වහන්න. ඒක පිළිවෙලකට වැඩක් කරනවා නම් සිලෙක්ට් එක ලිව්වා සංගල වරහන ඇරියා. ඇතුළට කරලා ප්‍රොපර්ටිස් ටිකයි වැලියුස් ටිකයි පිළිවෙලට ලියන් ගිහලා සංගල වරහන මේකෙලෙන් වහන්න. එතකොට ওই පැටලිලි ගති ටික අයින් වෙලා යනවා. උදාහරණයක් විදියට අපි ඡේදයක අකුරු වල පාට නිල් කරලා අකුරු වල ප්‍රමාණය පික්සල් 15ක් කරන්න යනවා කියලා හිතන්නකො. හරිද? එතකොට ඒක ලියන්නේ මේ අතර ස්පේස් තියන්න බෑ. එතකොට ඒක ලියන්නේ කොහොමද? p select එක p සංගල වරහන ඇරියා ඊට පස්සේ පාට අකුරු වල පාටට කෙලින්ම කලර් කියලා තියෙනවා. මේකේ අපිට ඕනෙව ලියන්න බෑ. ඒගොල්ලෝ දීපු නීති ටිකක් තියෙනවා. මම ඒ ටික දෙන්නම් ඊළඟට. අකුරු වල පාට නම් නිකන් කලර් ෆොන්ට් කලර් කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. කලර් ඊට පස්සේ කෝලන් එක ඊට පස්සේ අකුරු වල පාට නිල් පාට සෙමිකෝලන් අකුරු වල සයිස් එක නම් ෆොන්ට් සයිස් හොඳට මතක තියාගන්න. CSS වල වචන දෙකකින් සමන්විත ඒව නම් යෙදෙන්නේ. ඒ දෙන්න වෙන් කරන්න හයිපන් එක මේ පුංචි ඉර පාවිච්චි කරනවා. අන්ඩර්ස්කෝර් එක නන් නෙමෙයි. අන්ඩර්ස්කෝර් කියන්නේ යටි අකුරනේ. යටි ලකුණ කොහොම මෙන්න මෙතන T අකුරයි S අකුරයි යටම කෙලවරෙන් තමයි වදින්නේ. මේ හයිපන් එක මේ දෙනගේ මැද තමයි වදින්නේ. ඒතර හොඳට මතක තියාගන්න වචන දෙකක් නම් එන්නේ අපි ලියන ප්‍රොපර්ටි එකට. අනිවාර්යෙන් මේ දෙන වෙන් කරන්නේ හයිපන් එකෙන්. පික්සල් 15යි. ඔන්න ඔය විදිහට ලියලා කර්ලි බ්‍රැකට් එක වහන්න තියෙන්නේ. හරිද? අපි ටිකක් ලියාගෙන යමු. එතකොට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා. ආකාරක රීතිය කියලා මේක ලියා ගන්න.
ඕක ලියලා අපි නතර කරමු. මේ එතකොට ඊළඟ දවසේ කතා කරමු CSS ටික කරාම ඉවරයි එතනින්.